YouTube channel එකට මම අද හිතන් ඉන්නේ අපේ ගමේ ළඟ තියෙන වැව් තුනක් හතරක් රිවිව් කරන්න කොහොමද පේන්නේ දැන් තියෙන ක්ලයිමේට් එකත් එක්ක අපිට දැනෙන ෆීලිං එක කොහොමද මේ ටයිම් එකත් එක්ක. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. හරි මම පළවෙනි වෙලාව ළඟට ඇවිල්ලා ඉන්නේ guys. මම ඔයාලට පෙන්නන්න කොහොමද view එක කියලා. හරිම ලස්සන view එකක් තියෙන්නේ. පිටට මාර කාම් ගතියක් දැනෙන මම ඔයාලට පෙන්නන්න කොහොමද හරිම ලස්සන විතර මම ඔයාලට පෙන්නන්න මොකද view එක පේන්නේ කියලා. සුරුල්ලෝ ඉන්නේ. මේ පැත්තේ කැලේ, මේ පැත්තේ වැව, එතනින් පිටිපස්සේ වෙල. හරිම කාම් පරිසරයක් තියෙන මේ වෙලාවට ඊට ආහාරයෙන් බැහැගෙන යන මම ඔයාලට පෙන්නන්නම් වෙලත් එක්ක තියෙන සුන්දරත්වය කොහොමද කියලා. පාර මාර view එකක් තියෙන පාර. මේ පැත්තේ වෙල මම පෙන්නන්නම්. ඉරත්තවලින් බයිනවා. ඊට කලින් පියත්තාව බලන්න. මම ඊළඟ වැව දැන් ඔයාලට පෙන්වන්න යන්නේ යන පාරේ හරිම ලස්සන view එක. දැක්කා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා මෙතනින්. දෙවෙනි වැව ළඟට ආවා. මේ පාර කටුපොත ඉඳලා පුලියපිටිය යන පාරනේ. මේ පාරේ කනෝගම කියන ගමේ තමයි මේ වැව තියෙන්නේ. එතකොට පාරේ අම්මත පැත්තේ තියෙන වෙල්යාය අපි යන් වැව බලන්න. මේ වැවේ වැව් බැම්මට පහලින් තියෙනවා මේ පැත්තෙන් කපල් වලට ෆැමිලි වලට ඇවිල්ලා මේ කොහරි ගමනක් යනවා නම් මේ වෙලාව කාලා යන්න පුළුවන් guys. මම දැන් යන්නම් වැවට වල පෙන්නන්න. Dua something guys. Kulak kena, ada mana serai ini guys. Ada api mulim balu kulak ini kulak bisa lah. Yang penting kau buat dia. එක මාර හරිම ලස්සන පරිසරයක් තියෙනවා guys. ඔයාලා කටුපතට එනවා නම් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා යන්න මේක මාර ලස්සනයි. හරිම ලස්සනයි guys. ඇවිල්ලා බලලා experience එක අරන් යන්න. කටුපොත නගරේ ඉඳලා කිලෝමීටර්ස් 3ක් කුලියාපිටිය පාරේ ආවට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් මේ වැව දකුණු අත පැත්තේ. මෙතන කියන්නේ කනෝගම වැව. හරි ලොකු වැවක්. අතන තියෙන්නේ තිස්සව කන්ද. ඔය කන්දේ පන්සලක් තියෙනවා. එතනටත් ගියා කිව්වා ඔයාලා කටුපොතේ යනවා. මම මේ වැවටේදී හරි අපූර්ව සිද්ධියක් දැක්කා. මෙතන ඉඳන් මාළු ටිකක් යනවා පිළි වලට පොලි වලට එහා පැත්තේ ඉවුරට.
මං ඊළඟ වැව බලන්න ආවා. මේ වැව තමයි හරිම ලස්සන වැව. මොකද දෙපැත්තෙම පාර දෙපැත්ත මේ රෝඩේ තියෙන්නේ. මේ රෝඩේ දෙපැත්තෙම තියෙන්නේ මේ වැව දෙක. ඉස්සෙල්ල මම අර ගත්ත වීඩියෝ එක ගත්තේ අන්න අර පාර ගායි. එතන තියෙන පාර. මේ පාර නාරම්බල ඉඳලා පාරියපොල්ට යන මේන් රෝඩ් එක. එතකොට ගයිස් ගොඩක් කට්ටිය මේ පාරෙන් තමයි අනුරාධපුරයට යන්නේ. එතකොට ඔයාලට ඒ වගේ දුර ගමනක් යද්දි කොල්ලම ඉඳලා සෑහෙන දුර ඉඳන් එනවනේ කට්ටිය අනුරාධපුරයට. ඒ යන පාරේ ඔයාලට මේ කටුපත නගරයට මීටර් 50ක් විතර කලින් තමයි තියෙන්නේ. දැන් මේ පාර කෙලින්ම ගියාම මම වෙන්නේ කටුපත නගරේ. මීටර් 50ක් විතර ගියට පස්සේ කටුපත නගරේ හම් වෙනවා. ඔයාලගේ වෙහෙස මහන්සිය නිවා ගන්න වැයකන්ද දිගේ ඇවිල්ලා වාහනයක එනවනම් අර අයිනේ ඩ්‍රොප් කරලා මේ පාර දිගේ ඔයාලට වොක් කරන්න පුළුවන්. එතන වාහනේ දාලා කන්න පුළුවන් ඔයාලට. හරිම ලස්සන පරිසරයක්. හරි ලොකු වැවක්. මේකට වල එනවනම් මේකට බහින්න එපා. මොකද මේ කිඹුල්ලු ඉන්නවා කියලා රාවයක් යනවා. ඇත්තද බොරුද දන්නේ නැහැ. ලොකු කිඹුලෙක් ඉන්නවා කියලා රාවයක් යනවා. මම ඔයාලට පෙන්නන්නම් මේකේ ෆුල් view එක කොහොමද පේන්නේ කියලා. හරිම ලස්සන පරිසරයක්. ඇවිල්ලා බලන්න. ඒ දැනෙන ෆීලින් එක මට ඔයාලට කියලා දෙන්න බෑ. හරිම ලස්සනයි. මේ පැත්තේ වෙල්ලේ ආයේ දිලා ලොකු වෙල්ලේ ආයේ. හරිම ලස්සනයි. ඔය කන්දේ view එකක් තියෙන්නේ. මාරම ලස්සනයි. මම ආවා ඊළඟ වැව බලන්න. හතරවෙනි වැව. මේක හරි ලස්සන වැවක්. මේක එන්නේ කටුපත නගරේ ඉඳලා දල්පතකම් පාර කිලෝමීටර් 2ක් විතර ආවට පස්සේ තුම්මන් හන්දියක් හම්බ වෙනවා පන්සල ගාව. පන්සල ගාවින් වම් අත පැත්තේ තියෙන පාරේ මීටර් 100ක් විතර ආවට පස්සේ මේක දැක් ගන්න පුළුවන්. ඒක ලොකු වැවක් නෙමෙයි. ඒ වුණාට හරි ලස්සනයි. මේ වැව හරි පුංචි වැවක්. ඒ වුණාට හරි ලස්සනයි. අපි ගිහින් බලමු කොහොමද view එක පේන්නේ කියලා. මේ වැවේ වැයකන්දේ ඉඳන් බලද්දි මේ වගේ ලස්සන view එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක බලලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. නැවත තවත් වීඩියෝ එකකින් හමු වෙමු.